තෙරුවන් කියලා මම මගේ විශ්වාධිපති YouTube channel එකේ මම තවත් අර්ථවත් වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න තමයි හදන්නේ. මොකද්ද මේ අර්ථවත් වීඩියෝ එක? මම මේ ළඟදී මම මේ ෆෝන් එකේ වීඩියෝ එකක් දැක්කා. සිරිපාද කන්ද කියලා කියන්නේ ගිනි කන්දක් මතුවෙන්න තියෙන ස්ථානයක ලෝතර බුදුරජාණන් වහන්සේගේ වම් පාදය තියෙනවා කියලා. ඒ ගිනි කන්දක් මතුවෙන්නේ තියෙන ස්ථානයක වම් පාදයේ තිබිලා කොහොමද අපිට ප්‍රධාන ගංගා හතරක් නිර්මාණය වෙන්නේ? ඒක කවදාකවත් අපිට පිළිගන්න බෑනේ. ඉතින් ඒකින් අපේ ආගමට දහමට අගෞරවන ඕන විදියට අපේ මේ බුදුදහම රැකෙන විදියට සත්‍ය කරුණක් අපි මේ සමාජයට එලි කරලා දෙනවා නම් හොඳයි. මෙන්න මේකයි ඒකේ ඇත්ත කතාව. මොකද්ද අතුලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන සියලු දේම මනසින් දැකලා ඒකට ඒ දේවල් වල තියෙන වෙනස හොයලා මේ හැමදේම දැකලා තියෙනවා. එතකොට මේ සබාදාම තියෙන මේ කඳුවත් තම කළු ගලත් විශාල කන්දක්. එතකොට පස් කඳුත් විශාල කඳු. එතකොට මේ කළු ගල කියන කොටස අපේ ගෙදර සීතකරණයක් ගන්නකො. සීතකරණයට අපි කවුරුත් වතුර දාන්නේ නැහැ. එතකොට අපි කවුරුත් මුකුත් දෙන්නේ නැහැ. අපි කරන්ට් එකට ගහනවා. කරන්ට් එකට ගහලා ස්විච් එක දානවා. එතකොට ඒ ඔක්සිජන් නම්මනම් ඒ ටික ඔක්කොම එකතු වුණාම ඇතුලේ අයිස් මිදෙනවා. එතකොට පොඩ්ඩක් ඇතුලේ අයිස් කොහෙන්ද? එහෙනම් මේ පරිසරයේ තියෙන ඔක්සිජන් අරගෙන ඒ ඔක්සිජන් වලින් ජල වාෂ්පාදනම වගේ වැඩක් නේද වෙන්නේ. එහෙනම් සබාදාමත් කළු ගලත් අන්නේ වගේ වස්තුවක්. කරන්ට් එක යන ඉර. මේ ඉරෙන් පායන රස්නේ. ඉරෙන් පායන රස්නේ කළු ගලට ඇද ගන්න, ලං කරගන්න. ලං කරගන්න හේතුව තමයි කළු ගල රත් වෙනකොට මේ කළු ගලේ තියෙන ඇද ගැනීමේ ශක්තිය වැඩිෙන් අපි කළු ගල දිහා මෙහෙම බැලුවට පස්සේ මේ කළු ගලේ තියෙන අපේ ඇහැ උනත් අල්ල ගන්න පෙනුමක්. එතකොට ඒ වගේ අර කළු ගලේ හිරු එළිය බලහත්කාරයෙන් ඇදලා ලං කරගන්නකොට මේ රස්නය පාලනයේ මේ වටපිටාව තියෙන ඔක්සිජන් ළඟා වෙන්න පටන් ගන්නවා. ඔක්සිජන් ළඟා වෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? මේ කළු ගල ඇතුලේ කියන්නේ ගල ඇතුලෙන් තියෙන අර තිරිවාන වගේ පාරවල් තියෙනවා, කළු ගල වගේ පාරවල් තියෙන මං ගල් කැල්ලක් අරන් උගලන්ට දවසක පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට ඒ තියෙන්නේ ගමන් මාර්ග. එතකොට මෙතනින් ඇදලා ගන්නවා, ඒක අරගෙන ඇතුලේ ඇවිදිනවා. ඇවිදලා රස්නය වතුර නිර්මාණය කරන්න ඕන දන ඒ ස්ථානය තුල ඒක තැම්පත් කරනවා. රස්නය තියන්න ඕන දන රස්නය තැම්පත් කරගන්න. ඔන්න දැන් මෙහෙම මේක දිගින් දිගට කෙරෙනවා. දිගින් දිගට කෙරෙනකොට මේක ඉර හැමදාමත් පායනවා. එතකොට ඔක්සිජන් හැමදාමත් ලබා ගන්නවා. ඔක්සිජන් හැමදාම ලබාගෙන මොකද කරන්නේ? මේ රැට අපේ ඉරු එළිය මැකිලා යනවා. අපේ ඉරු එළිය මැකිලා යනකොට මොකද වෙන්නේ? මේ ගලේ තියෙන රස්නය අපිට උෂ්ණත්වය දෙන්න පටන් ගන්නවා. එතකොට ඉර මැකුණම අපිට මේ ගන්න උෂ්ම වලට යම්කිසි රස්නයක් අත්‍යවශ්‍යයි. එතකොට මේ උෂ්ම වලට දෙන්න ඕන රස්නය දෙන්නේ කළු ගලේ. කළු ගලෙන් රස්නේ විහිදුවනවා. ඉර වගේ රස්නේ නැහැ. නමුත් රස්නේ විහිදුවනවා අපි කාටවත් නොතේරෙනවා. එතකොට අපි ගන්න උෂ්ම ඔක්සිජන් ප්‍රාණවත් වෙනවා. මොකද රස්නයක් නැතුව ඔක්සිජන් ප්‍රාණවත් කරගෙන ඉන්න බෑ. ඉර නැතුව අපිට මේ ලෝකේ ජීවත් වෙන්නත් බෑනේ. එතකොට එහෙම තියෙනවා. එතකොට දිගින් දිගට ওই විදිහට ගමනාන්ත යන රැට මේ රස්නේ පිට දැමීමත් එක්ක මොකද ගල ආරක්ෂා කිරීමට ගල මතට ගත්තු ඔක්සිජන් ජල බිඳු වශයෙන් ගලේ පිටිපැත්තේ දාඩියසේ එනවා. දාඩියසේ ගල රස්නේ ගල ආරක්ෂා කිරීමට අපේ ඇඟේ දාඩිය දානවා වගේ අපේ හැම ආරක්ෂා කිරීමට දාඩිය දානවා වගේ ගල ආරක්ෂා කිරීමට ගලේ මතු පිට අර ජල වාෂ්ප තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේව තැම්පත් වෙනකොට මේ පරිසරය තුල ගස් කොළන් හොඳට නිර්මාණය වෙලා පරිසරය තුල ඔක්සිජන් කියන කොටස වැඩි වෙනකොට මොකද අර ජල වාෂ්ප වලට තවත් මේ පරිසරය තුල තියෙන ඔක්සිජන් ජල වාෂ්ප ළඟා වෙන්න පටන් ගන්නවා. ළඟා වෙන්න පටන් ගන්නකොට ගලෙන් කරන කාර්යයත් දිගටම කරගෙන යනවා. ඉරෙන් කරන කාර්යයත් දිගටම කරගෙන යනවා. එතකොට පරිසරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙන්න මොකද මේක මීදුමක් ආකාරයට පරිසරය තුළ ගමන් කරන්න ගන්නකොට ඉහළ අහසින් පවා මේ ඔක්සිජන් ළඟා කරන්න පටන් ගන්නවා. එතකොට අපි බලන්න කුණු තියෙන තැනට කුණු එකතු වෙනවා වගේ මෙතනට විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ලං කරගෙන ගලේ රස්නේ පිට දානවා. ඔක්සිජන් ගල එළියට එනකොට ගල පිටින් දාඩිය දානවා. අපේ ශරීරයේ තුලින් දාඩිය ගලලා බිමට වැටෙනවා වගේ ගල දිගේ කඳුළු ගලාගෙන එනවා. එහෙම ගලාගෙන එහෙම දිගින් දිගට වැඩි වෙනකොට වටපිටාවේ තියෙන වෘක්ෂලතා වර්ධනය වෙනවා. ගස් කොළන් වර්ධනය වෙනවා. එතකොට ගස් කොළන් වලින් ගන්නවා. ගස් කොළන් වලින් අපද්‍රව්‍ය පිට වෙනවා. මොනවද පිට වෙන්නේ? ගස් කොළන් වලින් පිට වෙන්නේ අපද්‍රව්‍ය වශයෙන් පිට වෙන්නේ මේ වතුර කියන ශ්‍රාවය පොළොවට.
පෝෂණය වගේ වතුර කියන ශ්‍රාවය. එතකොට මේ පිට වෙනකොට මේ ගස් වලින් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා වෙනම ගස් තියෙනවා ඔක්සිජන් පිට වෙන වෙනම ගස් තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ඒ කාබන් ඩයොක්සයිඩ් මේ ස්ථානයේ ළඟා කරගන්නවා. ඒ කාබන් ඩයොක්සයිඩ් පාලනයට ඔක්සිජන් ළඟා කරගන්නවා. මෙතන ලොකු කර්මාන්ත ශාලාවක් නිර්මාණය වෙනවා. එතකොට මෙතන මූලික වෙලා තියෙන ඉරයි ගලයි. එතකොට පරිසරයේ තියෙන මේ දෙකොල්ල එකතු වෙලා මේක දිගින් දිගට මේ කාර්යය කරනකොට මෙන්න ක්‍රමානුකූලව අපේ ශරීරය තුලින් දහඩිය වැක්කිරෙන්නමින් ක්‍රමානුකූලව බිඳුව වටපිටාවෙන් ගලන විට පහත් ස්ථානයෙන් හිමීට පුංචි දිය පහරක් පටන් ගන්නවා. එතකොට එහෙම දිය පහරවල් ගානක් වටෙන් එකතු වෙනකොට මොකද වෙන්නේ? මේ හැමතැනින්ම එන දිය පහරවල් එක තැනින් එකතු වෙනකොට අපිට ගංගාවක් හැදෙනවා. අන්න එහෙමයි අපිට ප්‍රධාන ගංගාවල් 4 හැදුනේ. එතකොට බලන්න ඕනම කළුගල් කන්දකින් අද වෙනකොට ඒ දේ දකින්න නැහැ. මොකද පරිසරයේ තියෙන ලොකු විනාශයක්. පරිසරයේ තියෙන මහා විශාල අපි අතින් කෙරෙච්ච විනාශයක්. ඒ විනාශයෙන්ද අපිට ඔක්සිජන් වාහන වලට තෙල් ගහන වගේ පිච්චිලා යනවා. අපි දැන් තෙල් කෑන්නේ නැහැ කියලා වාහනේට දැම්මම වාහනේ පිච්චිලා යනවා. ඒ වගේ ඔක්සිජන් දැවෙනවා. ඔක්සිජන් දැවෙනින්ද අපිට අද උෂ්ණත්වය දරා ගන්න බැහැ. උෂ්ණත්වය දරා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? මේ ජල උල්පත් සියලු දේ හිඳිලා යන්න ඕනේ. ඒ හිඳිලා යන ජල උල්පත්ින් තමයි අපි මේ වගේ අනතුරකට ලක් වෙලා තියෙන බලන්න අද ලංකාව කියන මේ ලෝකයේ තුල තියෙන රස්නේ ඉවස ගන්න බෑ. ඉතින් ඒකින්ද මම මේ වීඩියෝ එකේ මේ වගේ කොටසක් දීලා මම බලන ලබන වීඩියෝ එකේ ඉතුරු හරිය හොඳින් පැහැදිලි කර දීලා මේ බොරු කතන්දර වලින් මේ සමාජය මුදවගෙන හොඳ ගමනක් එකගෙන යන්න මම නිහඬ වෙනවා. මගේ මේ channel එකට subscribe කරලා share කරලා මට උදව් කරන්න. කවුරු